පද කියාගෙන එළියට එනවනේ නැද්ද? දෙපාරක් විතර ඇතුළේ දැන් ජීජී කියන බල්ලෝ බුරන්නද කතා කරන්නද? පින්නතුනේ මේ අපේ ආධ්‍යාත්මය නිරන්තරයෙන් කැළඹෙනවා කැළැත්තෙනවා මොකේද? අනුන්ට මේ කාගේ හරි ෆෝන් එකකට දැන් සද්දට කෝල් එකක් එන්න ඕන. කාටද කේන්තියන්නේ? ෆෝන් එක අයිතිකාරයාටද වටපිටාවේ මිනිස්සුන්ටද? මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ජීවිතේ පුරුදු වෙන්න. පින්නතුනේ තමන් නඩත්තු කරන්න. මට ඉරහඳ වගේ විශ්වාසයි මෙව කිව්වට ඔයත් හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතය යන පළවෙනි බණයි. දවසින් දවස හුරු වෙන්න. පින්නතුනේ මේ අකුසල් පිරෙන්නෙම මේ අනුන්ට කරන්න ගියපුවාම තව එකක්. ඔය ජීවිතේ කවදාවත් ඔයත් සැක කරලා තියෙනවද? සැක කෙරුවා නම් කාවද සැක කෙරුවේ? අපිවද අනුන්වද? මොකටද අනුන් සැක කරන්නේ? අනුන් සැක කරලා කලබල වෙන්නේ කවුද? මොකටද අනුන් ගැන සැක කරලා අපි කුලප්පු වෙන්නේ? අනුන් ගැන සැක කරලා කවුද කනගාටු වෙන්නේ? මේක ඉතින් හරි අමාරුයි පින්නතුනේ හොඳේ. ඔය තලාව පැත්තේ බොනවද නැහැ? නැතුව ඇති. හොයත්තන්ගේ රියැක්ෂන් වලින් මට හිතෙනවා අනේ සේරම පැති වල වඩා මෙහෙ බොනවා කියලා. ඔය අපේ ගංගෙවල් වල නෑ පින්නතුනේ අර බොහෝ පැති වල කසිප්පු හර්මේ තියෙන එකයි මං කියන්නේ මෙහෙ නැතුව ඇති ඕවා. ඔය පුදුම විදිහට අනුන්ගේ දේවල් වලට කොච්චර රුචිද කියනවනම් මෙව්ව නවත්තන්න අද ඉඳලා. ඔය ඔළුව වල තියෙන තමන්ගේ වුණ නෙමෙයි අනුන්ගේ වසේරම තියෙන. අර මෙහෙ ඉන්නවද රැකියාවක් විදිහට 119 ගහන මිනිස්සු. නෑ කන්නේ කියන්නේ අර කොල්ලෙකුට වැලි චාත්‍යයක්වත් අදින්න බෑනේ. ඔහොම මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා කියලා. රස්සා විදිහට කරන්නේ මොකද්ද? 119 ගහනවා. රැකියා විදිහට මේ පැසල ඉන්නවද ගතු කියන පද හදන කේලම් කියන ගිනි තියෙන මතක් වෙන්නේ නැති අහවලු කියලා. මෙව විනාශ කරනවා මොකක් හරි දැනගත්තොත් එහෙම. ඕක නවත්තන්න. අපි කලබල වෙන්නේ කවුරු මතද? අනේක මත කලබල වෙන එක නවත්තන්න. අනේක මත ඇවිස්සෙන එක නවත්තන්න. ඕක දැන් බලන්න පුළුවන් ඕන්න. පින්නතුනේ හරි පහසුයි මේ කරුණු ටික තේරුම් ගත්තොත් එහෙම. අද යන ගමන් කාට හරි කියාගෙන යන්නකෝ මේ අහවලා ගැන ආරංචියක් තියෙනවා හම්බුනහම කියන්නම් කියලා. අර මනුස්සයා නින්දේයිද අදර? අපි හරි රුචි මොකේද? ඕපදූපහන් මේ හාඳුරුලා තරත් ඉන්නවනේ නෙනා කන්න මේ රැකියාවම නායකහන්න මතකුත් වෙන්නේ නැති මම මෙහෙම කියනකොට. රැකියාවම අනුන් කරගත්ත භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. මතක තියාගන්න. පින්නතුනේ අපි අපේ ජීවිතේ වැඩිපුරම වෛර කරන්නේ අපිට දනුන්ටද? අපි අපිට වෛර කරනවද? අපි වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට වෛර කරන්න අපිට පව් පුරව ගන්න? මේ අම්මලා කවදා හරි කටක් කරලා කුණු හරපයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණු හරපෙන් බැන ගන්නවා. මොකටද අනුන්ට කුණු හරපෙන් බැලලා පව් පුරව ගන්න? මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට මේ පැත්තේ අස්සසුම හම්බෙනවා සමෘද්ධිය කියන්නේ. ඕක තියෙනව නේද? මරනවා කවදා හරි ඕක හින්දා බලන්නකො. ණය ගන්නනේ. ගෙදර ත්‍රිවිල් එකක් තිබ්බ පෙස්සන් ගහනවා උන්ට දෙන්න එපා කියලා. මේ පැති වල එහෙම නැතුව ඇති මං කියන්නේ අනිත් පැති වල තියෙනවා. බැරි වෙලාවත් රට ගිහිල්ලා හිටියොත් මේ ගෘහ සේවයට ගිහිල්ලා ඉන්නේ. තියෙන කැතකම
මේ ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. පුපුරනවා පින්නතුනි සමහරව. ගෙවල් වලට නෙමෙයි පන්සල් වලටත් එහෙමනේ. මෙහෙත් ඉන්නවද ලැබුම් ගෙවල් අස රින්ගන දායකෝ නැතුව ඇති මං හිතන්නේ. සමහරු ඉන්නවා ණය ගහන්න ඕව අපේ ණය ගහන කවදාවත් ගබඩාවට යන්න දෙන්නේ නැහැ ගිහියන්ට අයියේ. ඕව ගානේ ගිහිල්ලා ඇවිල්ලා කියනවා කිරිපිටි ගොඩ ගහලාලු. මේ පන්සලේ දේවල් දැකලා පුපුරු ගහනවානේ. ශාසනයට ලැබෙන ඒවට ගරහන්න එපා. වෙනදුනේ මේ බුදුහාමුදුරුවන්ට හම්බෙන්නේ. ඔයත්ොන්ට හිතෙනවා නම් ඔච්චරටම හම්බෙනවා කියලා. එන්නකො හෙට ඉඳන්. ලැබෙන හැටි බලන්න. සමහරු කියනවා බත් ගොඩවල් විසිකනවලු බේසම් පිටින්. පින්නතුනි කවදාවත් පන්සල් බලලා ගරහන්න නම් එපා. ශාසනික දේවල් වලට ඊර්ෂ්‍යා කරන්න එපා. මම මෙහෙම දේශනා කරේ මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. ඊර්ෂ්‍යා හිතනකොට හිතන්න කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අනුන්ගේ දේවල් වලට. ඔය ගමක දරුවෙකුටවත් රස්සාවක් හම්බ වෙනවට කැමති නැහැනේ සමහර. ළමයෙක් විභාගයකින් පාස් වෙන්න බෑ. පුපුරු ගහනවා. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. ඕක නවත්තන්න. මෙතන අම්මලා පොල් ගහපු කට්ටිය ඉන්නවද නැද්ද? ඒ කියන්නේ සම්බෝල හරමේ හදන්නේ නෙමෙයි. ඔය පින්නතුනේ. සීනිකම යන තරමක් යන්නේ ඇයි? මෙව මේ නැති වෙන්න ඕන හොඳ. හරකය ලනුව කප්පුවාම, බටේ කප්පුවාම, පොල් කඩපුවාම, කෙහෙල් ගම් කනපුවාම හෙන ගහපන් කියලා ගහනවනේ ගිහිල්ලා. ඇඹරියම්, මිරිකියම්, පොඩිවියම් ඔහොමනේ කියන්නේ. අඹරන තරමක් මිරිස් අඹරන්නේ මොකේද? ඔය උයන්ට පිහින්න නෙමෙයි මං කියන්නේ අර මේ. සීනිකම ගිහිල්ලා අඹරනවා නෑ කාන. ඇඹරියම් කියලානේ අඹරන්නේ. බුදුවරු මොනවාද අපිට උගන්වලා දෙන්නේ? පින්නතුනේ ශාන්තිවාදී ජාතකයේ අපේ බෝධිසත්වයෝ කන කපනකොට නහය කපනකොට ඇස් දෙක උගුල්ලනකොට කටු මිටි වලින් පපුව තලනකොට මොකද්ද පුරුදු කරේ? මම ශාන්තිවාදී වෙමි. එදත් උන්වහන්සේ කලාඹු රජුරන්ට මෛත්‍රී කරා. හේතුව මණිකාර කුළුපගතිස්ස හාමුදුරුවෝ දැක්කමැණික ගිල්ල ගිජුලිහිණියා කියලා. මරුණ කියලා දැනගත්තට පස්සේ තමයි කිව්වේ බඩ පළල බලන්න කියලා. බුදු වෙන්න පෙරම් පුරපු උත්තමයොත් රහතන් වහන්සේලා වචනෙත් පරිස්සම් කරා පින්නතුනි. මොකේද? එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගැසෙන්න. එක වචනයක් ඇති සංසාරේ මේ ආත්ම භාවයන් පල්ලහැට යන්න. එනිසා හොඳට මතක තියාගන්න. එක වචනයකින්වත් අකුසලයක් නම් කරගන්න එපා. එක වචනයකින්වත් පාප කර්මයක් කරගන්න එපා. ඔය සබ්බ පාපස්සා කරන සියලු පව් නොකළ යුතුය. දැන් ඔය මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා තියෙනවා. කොහොමද දෙකට වැඩින්නේ? අර මෙහෙ පැති වල බොන්නේ නැති හින්දා හොඳයි. බොන පැති වල ටිකක් ඔක වැඩි. මොන දෙකද? පගෝදි ගණන් පළල ඇති කුණු හරප. පව් සිද්ධ වෙන්න පින්නතුනේ මේ වචනේ බලපානවා මිනිස්සුන්ගේ විමුක්තියට. වෛරය ඇති වෙන්නේ නඩත්තු වෙන්නේ පෝෂණය වෙන්නේ මොකෙන්ද? බුදුවරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවරකම තියෙන්න ඕනේ. මේ වෙනකොට මේ අම්මලා වේසි කියලා කී ගමනක් බැනුම් අහලා තියෙනවා. දැන් අපේ තාත්තලාත් කල්පනා කරන්න ඕනේ මම හොඳ ඉඳගෙන හිටගෙන බණ අහනකොට මං කී පාරක් මගේ බිරිඳට කුණු හරපෙන් බැනලා තියෙනවා. පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේ වකරන්න නෙමෙයි. මේ තමන්ගේ දරුවා ඉස්සරහ බිරිඳට කුණු හරපෙන් බයිනෝ. දරුවා ඉස්සරහ බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ.
මේ පින්නතුනි අපේ ගම්වල තියෙන මාත් ගල්ගමු වෙන්නේ. හන්දාවට පුළුවන් තරම් කොහෙන් හරි කෙල්ලනවා කියන්නේ මර බොනවා. බීලා මොකද කරන්නේ? මිනිස්සු දන්නේ මේ ආත්මය නැති කරගන්නවා. පින්නතුනි දීර්ඝ කාලයක් මේ අපිට අපි නැති වෙන ආත්මයක් මේ තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න. ඔය වචනෙනුත් ආත්මය නම් රැක ගන්න ඕනේ. වචනෙනුත් ආත්මය රැක ගන්න. මම හැමදාම හැම තැනම වගේ යෝජනා කරනවා. කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න ද්වේෂ සහගතව හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. මතක තියාගන්න. මෙව ඉතින් කරන්න ඕන ගෙවල් වලට ගිහිල්ලා. පින්නතුනි මෙහෙම නොකිය ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යත්වය. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනි හිත රිදෙන්න. ඒ පාපේ කාටද? ඕව අපි ගෙවන්න එපයි කවදා හරි. ඕවට අපි කරගහන්න එපයි. ඒ නිසා හරි පරිස්සමට හොඳේ ඔය තිරිසන් ආත්ම භාවයක එහෙම ඉපදුනොත් ඉවරනේ පින්නතුනේ. පින්නතුනේ සංසාරේ හතුරු වෛරක්කාරයෝ වැඩිපුරම ඇතියන්නේ වචනෙන් මනුෂ්‍යත් භාවය තුල. ඒක කොච්චර බරපතලද කියනවනම් මම මේ කාරණේ කියලා ඊළඟට කියනවා. මෙතෙක් කොයි ජීවිතේ මොකට හරි හතුරෙක් ඉන්නවනම් වෛරක්කාරයෙක් ඉන්නවනම් ඔක හෙටම නවත්තන්න. මේක එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නෑ. මේ තලාව පැත්තේ ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැහැ? ඔය සහෝදරයන් ගැටලුව වණන් නැතුව ඇති මං හිතන්නේ. මම මේ කියන්නේ අම්මගේ තාත්තගේ වගේ läගගෙන කන දරුවන්ට හොඳේ. මිනිස්සෙක් වුණාම තියෙන්න ඕනේ මේ අත්තිසුකේ තියෙන්න ඕනේ මේ බුදුවරු උගන්වන්නේ. භෝග සුඛේ තියෙන්න ඕනේ. මේවා බේරගන්න බැරි වුණාම මිනිස්සු තුල වෛරක්කාරය ඇති වෙනවා. ඒ වගේ ප්‍රතිඵලය මතක තියාගන්න. කියන හැම වචන මම මේ තරුණ මහත්තුරුන්ට විශේෂයෙන් කියන්නේ සත්පුරුෂ දරුවනේ කියන හැම වචනයකටම වග කියන්න වෙනවා. කියන හැම වචනයකටම ක්‍රියාවකටම අර බුදුහාමුදුරු උගන්වන්නේ ධම්මපදයනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන පදුට්ඨේන බාසතිවා කරෝතිවා මේ සුඛමං වේති දුක්ඛමං වේති චක්කං වහතෝ පදං ඡායාවන පායිනි ඔහොමනේ ගාතද බාසතිවා කරෝතිවා ඒ මනස මුල් වෙලා పూర్වෙන් ශ්‍රේෂ්ඨත්වයෙන් යමක් කියයි නම් හෝ කරයි නම් පව පින්න තීරණය වෙන්නේ මොකෙන්ද? ඒකේ. එනිසා මේ සිතුවිලි හරි වැදගත්. එක සිතුවිල්ලකින් හරි අවඩක් වුණොත් පින්නතුනි සංසාරේ ඕක ගෙවන්නම වෙනවා. දර බලන්නකෝ. සමහර දෙමව්පියෝ කියනවා නේද ඔය අර මේ පැතිවල බොන්නේ නැති හින්දා හැම නැති වෙද ටිකක් අර බොන පැතිවල ඕක වැඩි. කියනවනේ ඔය කියනව නේද පින්නතුනි අර දරුවන්ට කියනවනේ තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය කියන්නේ නැද්ද තොපි හදුවර වඩා හොඳ නිකන් හිටියනම් කියලා. පින්නතුනි වෛරක්කාරය උපදින්නේ ළඟින්ද ඈතින්ද? ඇයි වෛර පිරිමහන්න පුළුවන් වෙන්නේ ලං වෙලා ඉපදුනහම. දරුවෝ වෛරක්කාරය වෙනවා. බිරිඳ වෛරක්කාරයෙක් වෙන්න පුළුවන්. දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කසාද ජීවිතේ තෘප්තිමත්ද අතෘප්තිමත්ද කියලා. ඇහුවොත් එහෙම කියයි හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. ස්වාමියා හතුරෙක් විදියට එන්න පුළුවන්. පවුල් විනාශ වෙනවනේ එක කසාදෙකින්. අය මහගෙදර බත් කන එක නවතිනවනේ එක්කෙනෙක් බැන්දට පස්සේ. පින්නතුනි අර
මතකද පහුගිය දවස්වල අර පොඩි එකාගේ බෙල්ල කැපුවා. නායක අහන්න අවුරුදු 5 පැටියාගේ බෙල්ල කැපුවේ. කවුද කැපුවේ? ඒ පිය නායක අහන්න මම දැක්කා. සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ බෙල්ලක් කැපෙන්න ගහනවා රාත්තල් 30 40ක බරක් අතට එන්න ඕන. මේ පොඩි පියකේ කීපාරක් අල්ලගෙන අතුල්ලන්න අතර පැටියාගේ බෙල්ල. මොන වෛරයක් තියෙන්නද? බෙල්ල කපලා අම්මා බෙල්ලවල දාගත්තා. අපේ ගම්වල කියනව නේද තොපි මරාගෙන මැරෙනවා කියලා. පේනවද ඒව විඳවන හැටි? කවදාවත් කියන්න එපා පින්නතුනේ. මිනිස්සු කියනව නේද තොපි කනවා කියලා. ඔය කිව්වා වගේ නෙමේ විදිහටම කරනවා පින්නතුනේ. ඔය සමහරක් පින්නතුනේ බල්ලා ගෑනු සතා මොකද? බැල්ලි. දැකලා තියෙනවද බැල්ලිය පැටව ගහපුවම වැදාම එල්ලනකොට පැටියාගේ ඔළුව කනවනේ දැකලා නැද්ද? සමහර බැලලිය හැම ඉන්නව නේද පැටව ගහපු ගමන් කාලා දානවා. මොකද? පින්නතුනේ මිනිස්සෝ වගේමයි. ඉපදෙනකොටම ඇදලා අරන් විසික් කරනවනේ වැසිකිලි පෝච්චර දැක්කද පහුගිය සල්ලේ 7ක් වෙලකට දාලා තිබ්බා. සත්තුන්ගේ මිනිස්සුන්ගේ කියලා හැම එකක් නෑ වෛරය පිරිමහනවා කොහොම හරි. හැබැයි වෛරය පිරිමහන්න බෑ ඈතින් ඉපදුණු. වෛරය පිරිමහන්න පුළුවන් කොහොමද? ඒක මතක තියාගන්න. ළඟින්ම තමයි හතුරුයි මිතුරුයි දෙගොල්ලොම ඉන්නේ. කවදා හරි වෛරය පිරිමහන. ඕක නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත් භාවය විතරයි. බුදුහාමුදුරුවෝ කොහොමද ඕක නැති කරන්න කිව්වේ? පින්නතුනි මේ වගේ ලොකු ගැඹුරක් නෑ හොඳේ. එහෙම තේරුම් ගන්න බැරි තැනක් එහෙම නෑ. හරි සරලයි පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ උගන්වපුවා. උන්වහන්සේ උගන්වන්නේ නහි වේරේන වේරාණි හරි සරලයි සම්මන්තිහිද ගුදාචන. වෛරයට තියෙන එකම පිළියම මොකද්ද? අර උගන්වන්නේ නපරෝ පරන්නි කුබ්බේදනේ නාති මඤ්ඤේත කත්ත චිනං කංච. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා නින්දා නොකරේවා මහා ශ්‍රේෂ්ඨ කියමන් මේ අවමන් නොකරේවා. පින්නතුනේ කිසි කෙනෙක් හැල්ලුවට ලක් කරන්න එපා. ඔය ගම්වල තියෙන මහා කැත පුරුද්දක් තමයි අර මිනිස්සු ලැජ්ජාවටපත් කරන එක. ඔය කියනව නේද ඔය සමහරු? ඔය කියනවනේ තොපි අපේ ඉස්සරහම විඳවන්න ඕන කියලා. මිනිස්සු පුදුම විදිහට මිනිස්සුන්ගේ හෙන ඉල්ලන. අපූර්වට කියනවනේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියන්නේ. පින්නතුනේ කවදාවත් ඔහොම කියන්න එපාය. ඔය සමහරු කියනවනේ අලියම ගහපන් කියලා. කවදාවත් කියන්න එපා. අපූර්වට ඔය වැලි උඩ දාලා කියනවනේ ගොයන් ගහේ ඉඳන් බොල්ලයන් කියලා කියන්නේ. කවදාවත් අනුන්ට විපතක් පතන්න එපා. පින්නතුනි දන්නවද අර තොපි අපේ ඇස් ඉස්සරහින් විඳවන්න ඕන කියපුවාම උපදින හැටි? අබ්බගාත දරුවෝ ඉපදුනහම කවුරු ඉස්සරහද විඳවන්නේ? දෙමව්පියෝ ඉස්සරහ. පැහැදිලිද දැන් විඳවන හැටි? ඇස් ඉස්සරහින් විඳවන්නේ මතක තියාගන්න. මේ කියන හැම වචනයක් ගානෙම වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා එක වචනකින්වත් අකුසලයක් නම් කරගන්න එපා. සංසාරේ කල්ප ගානකින් ලැබිච්ච ඔය මනුෂ්‍ය ආත්ම භාවය ඔක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඕක පරිස්සම් කරගන්න. මොකේටද? කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වැඩි දියුණු කරන්න. ඕක තුලින් කුසල් විතරක් වර්ධනය කරන්න. දැන් ඔයත් බලයි කොහොමද කුසල් විතරක් වර්ධනය කරන එක කරන්නේ?
මම මේ තරුණ මහත්තුරුන්ට විශේෂයෙන් කියන්නේ මේ කාලේ කොහොමත් තරුණයෝ ටිකක් බනහන යුගයේනේ. ඒක කොච්චරද කියනවා නම් මම පහුගිය දවස්වල ඩුබායි ධර්මදේශනාවලට වැඩියා. අබුඩාබි රාජ්‍ය ඩුබායි පල්ලහ. පින්නතුනේ එහෙ තිබ්බ මියුසිකල් ෂෝ එකක් පාඩු වුණා සංවිධායකයන්ට. ඇයි ඒ? කොල්ලෝ සේරම බනහන්න වෙලා හිටියා. මන්දක ප්‍රසිද්ධ මාධ්‍ය දාලා තිබ්බා ඒ සංගීත සංදර්ශන පාඩු කරවන්න හාමුදුරු කෙනෙක් ගෙනල්ලා බණ කියවුවා කියලා. ඒ මට්ටමට අපේ ශාසනය දැන් තියෙනවා. තරුණයෝ පොරකන බණහන්. ඒ නිසා මම මේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය තරුණකම හැමදාම නැහැ. ඔය තරුණකම බොහොම ටික කාලයයි තියෙන්නේ. ඔය කාලය තුල දෝලණය වෙන දේවල් වලට ඉඩ දෙන්න එපා. ඔය කාලය තුල ඇදලා හරි පාරට දාගන්න. මොකක්ද? ඔය නේ දැන් මේ පැත්තේ වල කොල්ලෝ ගංජාහරමේ ගහනවද නැහැ? නෑ තලාව හොඳයි මොකවත් නැහැ. නෑ බොහෝ පැටවුන්ගේ සාක්කු වල දැන් බැලුවා දුම්කල පළුවක් හරි තියෙනවා. ඔය මේ අම්මගේ තාත්තගේ යුතුයකම වගකීම මේවා මේ තරුණයන්ගේ දෙවුර මත පැටවෙලා තියෙන යුතුයකම්. ඔය තරුණ කාලේ පෞරුෂයෙන් පොඩි වැඩක් ගන්න ඕනේ. මොකක්ද මේ පෞරුෂයෙන් ගන්න පුළුවන් වැඩේ? ඔය කෙනෙකුට කටක් කරලා කවුරු හරි අපිට බයිනවන කවුරු හරි අපිට දොස්පරොස් කියනවනේ අර මේ ජහුට තියෙනව නේද ගීත නාටක. ඔය හෙල්මට් පාරක් අතාරින්න නැති ජහුට පොලක් තියෙනවද? ඔය කොල්ලොන්ට මොකවත් කියන්න බෑ හෙල්මට් එක ඇදලා ගන්නවනේ. එහෙම ගැහුවොත් එහෙම දෙකට කැඩනවා ඇඟපතවත් පන නැහැ. ඔය පෞරුෂයෙන් ගන්න ඕන වැඩේ තමයි ජීවිතේ හොඳට ඉවසන්න පුරුදු වෙන්න. ඉවසන්න හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. ඉවසන්න හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. ඔය මම මේ කොල්ලොන්ටමයි කියන්නේ එක එක්කෙනාගේ බයිසිකල් පස්සේ නැගලා යන්න එපා. මේ ගම්වල ළමයි ඉන්න මොකෙක්ගේ හරි බයිසිකලේ නැගලා යනවා. නැගිටින්නෙත් 8ට 9ට විතර. එතකොට අර බයිසිකල් හිමිකරු ඇවිල්ලා නවත්තන් ඉන්නවා. අපූරුවට කලිසම ගලවලා දොරට විසික් කළා යනවනේ හොදන්නේවත් නැහැනේ. තේක බීලා කෝප්පේ තියන්නේ පුටු යටි. පිගාන බත් කාලා පිගාන හොදන්නේ කොරහට දාලා යනවනේ. ඔය දැන් ඉන්න තරුණේ කොට්ටෝරේ හොද ගන්නවද? බෙඩ් සීට් එක හොද ගන්නවද? අදින රෙද්ද හොද ගන්න නැහැ. මේ තරුණයෝ මෙහෙම බෑ. තරුණයන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. ලැජ්ජ නැතුව පෙට්‍රල් බය ගහ ගන්න රුපියල් 300 ගෙදරින් ඉල්ලන්නේ. කොල්ලෝ මෙහෙම වෙලා බෑ. තරුණ මහත්තුරුන්ගේ හොඳ පෞරුෂය හදා ගන්න ඕනේ කොහොමද? මම මෙවුවා කියනවට කරන්නේ. ඔය කොල්ලෝ සිගරට් බොන්න එන ගැම්මෙන් කියලා හිතන්නේ. ඔය ඕක නවත්තන්න. ණය ගහන්න ගෙදර වැසිකිළියට තහඩුවට රීප් පටි දෙයක් ගහලා තියෙනවා. කොල්ලට අවුරුදු 27යි. කොර ගන්න දෙයක් නැහැනේ. මේ තරුණයෝ මෙහෙම වෙලා හරියනවද? අතට දාන්න චේන් පොටක් නැහැ, බ්‍රේස්ලට් එකක් නැහැ. අඳින්න ඩෙනිමක් නැහැනේ හරියට. මේ මෙහෙම තරුණයෝ විභාගාත ගිහිල්ලා හරියන්නේ. කුලී වැඩ කරලා හරි පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? අර ෆෝන් එකේ ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි ඌව බල බල තල්ලු කර කර ඉන්න. උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව්වද වෙලා තියෙන්නේ කියලා. මෙහෙම බෑ. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හොඳට මහන්සි වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. අපි හොඳට ගෙදර දොර නඩත්තු කරන්න ඕනේ. දිවාරා නැතුව වෙහෙසෙන්න ඕනේ. ඔය හන්දාවට මොකෙක් හරි කොල්ලෙක් එක්ක ගිහිල්ලා ගංජා ගහන එකයි. මේ පොඩි පන්ති වල ඉඳන් පෙති බොනවනේ පැටවුද? මේ පොඩි ළමයි
අපේ තරුණ මහත්තුරු එක්කහුවෙන් පුතේ මාසකට සැරයක් පන්සලට ඇවිල්ලා බෝමලු අමදින්න. චෛත්‍ය මලු අමදින්න. පන්සලේ එක තරුණයා එක සමම්පිච්ච පඳුර ගාන හිටවන්න. පිං සිද්ධ වෙන්නත් තරුණ මහත්තුරුන්ගේ හිත්වල තියෙන වස්දොස් යන්න ඕනේ. ඔය තියෙන මුස්පේන්තු ගති යන්න ඕනේ. පුතේ ඇසුරු කරන කෙනා දිහා බලන්න. සිගරට් භාගේ දෙනවා නම් ගංජා කෑල්ලට එන්න කියනවා නම් අපූර්වට මට ඇහිලා තියෙනවා. පෙත්තක් දීලා කියන උඹ එකක් දාපන් දෙකක් දාන්න එපා වැඩි වෙයිලු. මේක පුතේ අඳුර ගන්න. දහ දුක් විඳලා අම්මා තාත්තා හදලා ජාතක කරලා කවලා පෝලා පෝෂණය කරලා වර්ධනය කරලා මේ කැහුටු ගැහිච්ච ඇඟවල්නේ කොල්ලොන්ගේ තියෙන්නේ. සමහරු හෙල්මට් දාගෙන යන කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකු නැද්ද? ගම්වල ඉන්නවනේ පටව තන් රෝදෙන් උස්ස උස්ස යන්නේ බයිසිකල්. මේ අපේ අම්මගේ තාත්තගේ දරුවෝ සම්බුද්ධ ශාසනයේ ගම පන්සල රැකගන්න ඉන්න යෝධ බලයේ ශක්තිය තියෙන්න ඕන තරුණ පරම්පරාව ප්‍රජාව. මේවා කරන්න පුළුවන් තරුණ කාලේ විතරයි හදාගන්න පුළුවන්. දැන් අපේ තාත්තලාට බොණ්ඩේ පගේ වැඩක් තියෙනවා. මොනවනේ හදන්න බෑනේ. වේලිච්ච ඉරට නමන්න බෑ කැඩෙනවා. අමුව නැමියකි. ඒ නිසා මතක තියාගන්න තරුණ මහත්තුරුන්ට කියන්නේ පෞරුෂයෙන් වැඩක් ගන්න. ඒවා නොකර ඉන්න පෞරුෂයක් තියෙන්න ඕන. සමහර කොල්ලෝ ඉන්න අම්මට තාත්තට කතා කරන්න තෝ කියලා. මෙතන ඉන්න තරුණ මහත්තුරු මතක තියාගන්න. කවදාවත් ඔය කටින් එක කුණුහරුපයක්වත් පිට නොවෙන්න වග බලා ගන්න. ඔකට හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. කසාද බැඳලා නැත්තම් බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් ඔය මේක ඉතින් හරි ඛේද වාචකයක් පින්නතුනේ. අර පහුගිය දවස්වල කැලණි කැම්පස්සේ කෙල්ලෙක් මැරුවානේ. මම අහන්නේ දැන් අවුරුදු 3ක් විතර ඇති කොළඹ විශ්වවිද්‍යාලේ තුරංග තරංග පිටියේ ගාව කෙල්ල සයන්ස් ෆැකල්ටියේ මොකක් හරි වෙලා නොගැලපීමක් එන්න ඇති. සර්ප්‍රයිස් කරන්න එන්න කියලා මේ පිහි අරන් ඇවිල්ලා කෙල්ලගේ බෙල්ල කැපුවානේ. අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වුණේ ලේ වාහනේ වෙලා මැරුණා කියලා. මෙහෙම හැදිලා වැඩක් තියෙනවා. මේ කොල්ලෝ ඉන්නව නෑ කන්න මොකක් කරනවා අත කපා ගන්නවා. බෝතල් කටු වලින් රත් කරනවා පුච්චනවා. මේක හරියන්නේ නැහැ. පුතේ පෞරුෂය අභිමානයකෝ. ඒක පිරිමිකම තුල තියෙන්න ඕනේ. ඔය පිරිමිකම තුල ගොඩනගෙන්න ඕන එක පෞරුෂයක් තමයි. අර මම ඔය අපි විශ්වවිද්‍යාලේ ඉන්න කොටත් දැකලා තියෙනවා. පන්ති යන කොටත් ඉතින් අපි කොල්ලෝ කෙල්ලොත් එක්කනේ පන්ති ගියේ උසස් පෙළට හරන. සමහර කොල්ලෝ ඉන්න අම්ම කුණුහරුපෙන් බැන බැන එන්නේ ෆෝන් එක කනේ ගහගෙන. අපි අහන කාටද ඔය බයින්නේ කියලා. මම ඒ කියන විදිහට මොන්නම් කියන්න පුළුවන් නායකහරලා ඉන්න හින්දා කියන්නේ. ඔය කියන හාමුදුරුවනේ අරකි තව ඩේටා වුන් කරලා නෑලු. මේ කොල්ලෝ මෙහෙම වෙලා හරියනවද? කෝ පෞරුෂේ මේ තෙන්ටෝනේ පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති බුදුරු උගන්වන්නේ. අකම්පිත තරුණයෙක් ගොඩනගෙන්න ඕනේ. දරා ගන්න පුළුවන් කොල්ලෙක් හැදෙන්න ඕනේ. එහෙම වුණොත් නම් ප්‍රශ්න නැති වෙනවා. මතක තියාගන්න. එක කුණුහරුපයක්වත් කියන්නේ නැතුව සහකාරිය නඩත්තු කරන්න බැයි නම් කසාද බඳින්න එපා. එක පාරක්වත් ගහන්න නැතුව සහකාරිය නඩත්තු කරන්න බැයි නම් කසාද බඳින්න එපා. ඇයි? තරුණයෙකුට පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳට ඉවසන්න. ඒ පෞරුෂය කියලා කියන්නේ ඔය බයින් එක ගහ මරා ගන්න එක ඔය වලිපලි වලට ගම්වල කොල්ලෝ ඉන්නවනේ ලියාපදිංචි මට්ටමේ වලි වලට. අනේ ගොංගස්. අන්තිමේ මොකක් හරි වුණාම අපදෙන්න යන්නේ කවුද? එක්කෝ අම්මා. සමෘද්ධි බැංකුවෙන් ණයට සල්ලි ඉල්ලගෙන යන්නේ. එක්කෝ තාත්තා නැත්තම් බිරිඳ. කෙලලා ගිහිල්ලා හපංකමට ගහ ගන්නවා අන්තිමේ කවුරුවත් නැහැ. බලන්න කවුරුවත් නැහැ.
ඒක පෞරුෂය නෙමෙයි. ඒක අර හයිබ්‍රිඩ් ගතිය. ඒක අභිමානය නෙමෙයි. ඒ නිසා තරුණයන්ට තියෙන්න ඕන කේන්ති යන්නේ නැති පෞරුෂයක්. සමහර තරුණ මහත්තුරු අපේ දුවල පුතාලා කියනවා හාමුදුරුවනේ අපේ ගෙවල් වල අපේ අම්මලත් එක්ක ඉන්න බෑලු. ඒ අර පෞරුෂයක් තියෙන්න ඕන ඒකට. ඒ අම්මලත් එක්ක සමහර අම්මලා කියවන්න ගත්තාම ඉවරයක් නැහැ. ඒකට හොඳ අභිමානයක් තියෙන්න ඕන. ඒව දරා ගන්න පුළුවන් වෙන්න ඕන. දරා ගන්න බැරි වෙන තරුණයෙක් හැදුනහම ඒකේ ලොකු විනාශයක් වෙනවා. සමාජ වෛරයක් නැති තරුණයෙක් හැදෙන්න ඕන. මම මේකට බණ කියන්න වෙලාවකුත් නැහැ. දැන් විනාඩි 50ක් ඉවර වෙලා තියෙනවා. ඔය මට වෛද්‍යවරු කියලා දෙන්නේ විනාඩි 45කට වඩා කතා කරන්නත් එපා කියලා. මට මේ දවස් 4ක් විතර හොඳටම උණ අදත් එහෙමයි. බාරගත්තුවට කවුද යවන්නේ? දැන් මම මේකට අදාවේ නැත්තම් එහෙම. එතකොට නෙමෙ හිස රැවුල්ලත් බාන්න බැරුව ඉන්නේ ඇයි? ඒ අසනීප. කෙසේ හෝ වේවා මතක තියාගන්න. අපේ තරුණ මහත්තුරු මේක වචනයක්වත් අපතේ දාන්න එපා. එක වචනයක්වත් නොසලකා හරින්න එපා. මෙව්ව හෙට ඉඳන් ගෙවල් වල කරන්න ඕන. මම හැම තැනම හැමදාම හැම බණ පොලේම කියනවා. මේක හරි විශ්මිතයි. මේක හරි ආශ්චර්යජනකයි පින්නතුනි. ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් දවසින් දවස අපේ තරුණයෝ මේවා කරනවා. මම මේ කියන්නේ මේ බණ අහන්න ආපු තරුණ මහත්තුරුන්ටයි අපේ තාත්තලාටයි. ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි ජීවිතේ පුරුදු වෙන්න බුද්ධවත කරන්න. මේ අපේ බුදුහාමුදුරුවෝ හොඳේ බුද්ධවත කරන්න පුරුදු වෙන්න. දැන් බලයි බුද්ධවත කියපුවාම ඕක හරි නෑ. ඒක කිසි ගැඹුරක් නෑ. පුරුදු වෙන්න අර හෙට උදේ ගෙදර නැගිටින්න. මෙතන ඉන්න මං හිතනවා තරුණයෝ සේරම හෙට ඉඳන් මේක කරයි කියලා. ඔය ගෙවල් වල කැබිනට් නේද අර කියන වීදුරු බඩු තියෙන ඒවට. කැබිනට් පැන්ට්‍රි කපට් මොන හරි කමන්නේ. ඕකෙන් පොඩි වීදුරුවක් අරගෙන අපේ තරුණ මහත්තුරුන්ට බැරි වෙයිද ඔකට වතුර ටිකක් දාලා හෙට උදේ බුදුහාමුදුරුවන්ට පූජා කරගන්න. මම මේක කරන්න ඕන තරුණයෝ කරන්න ඕන හොඳේ. විශේෂ කරලා කියන්න. ඇයි? පින්නතුනේ හෙට ඉර පායනව සත්තයි. බුදුහාමුදුරුවන්ට උදේට පැන් ටික පූජා කරන්න සති 3. බීඩි සිගරට් බොන කොල්ලෝ නවත්තනවා පින්නතුනේ. එක කුණුහරුපයක් කියන්නේ ආය තරුණේ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. සංසාරේ කවදනම් ආය බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් තියන්නද? ඕක බැරිකමද නොකරනකමද? මහ දෙයක් නෑ. වීදුරුවක් ගත්ත වතුර ටිකක් දැම්ම බුදුහාන්ට පූජා කරුවා වැන්ද ඔච්චරයි. ඔකට පැය කීයක් යනවා? විනාඩි 2ක් ඇයි. මේක හෙට ඉඳන් කරන්න. පිං සිද්ධ වෙනවා පින්නතුනි. මම කියනවට පැන් වීදුරුව තියලා අත් දෙක නලලට ගන්න. අය ගාත කියන්න ඕනද? අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? මොකවත් ඕනේ නැහැ. ඕක කරන්න. අපේ අම්මලාට පුළුවන් නම් මම ඉතින් ආයෙත් කියනවා මේ හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. පැන් වීදුරුවක් අරගෙන හොදලා ඕකට වතුර ටිකක් දාලා මේසෙ උඩින් තියලා තියන්න. මොකේද? පුතා දුව නැගිටිනකොට පූජා කරන්න. කවුද එතකොට පුතා කුසලයට ගන්න යහමගට ගන්න කවුද? අම්මා. පින්නතුනි මම රුපියල් 50ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? වතුර වීදුරුවක් විතරයි තව ගියේ හොඳේ. මේ විශ්මිතයි. අපේ බුදුහාමුදුරුවෝ
සතර වරන් දෙවිවරු දිවස් සෙලාගෙන බලාගෙන ඉන්නේ. කවුද මේ උදේ පාන්දර බුදුහාමුදුරන්ට පැම් පූජාව කරන උත්තමයා? වරදින්නේ නෑ පින්නතුනේ. කිරීතුරෝ වගේ හරියනවා. ඔය තාත්තලාටත් පොඩි වැඩක් තියෙනවා. ඔය ගෙවල් වල උයනව නේද උදේට සම්බෝලයි බතුයි හරි කමන්නේ. බැරිද මේ පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාගන්න? දාලා පැහැෙන හොද්දෙන් හරි කමන්නේ ටිකක් දාලා. බැරි වේද අපේ තාත්තලාට ඔක බුදුහාමුදුරන්ට පූජා කරගන්න? ගත කියන්න ඕනේ. තියලා වඳින්න මගේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්න. බැරිකමද නොකරනකම? විනාඩි 60 ඉඳන් කරන්න පිං සිද්ධ වෙයි. අය ඔය පවුල් වලට වරදී කියලා හිතනවද? පුතා පැන් ටික තියනවා, තාත්තා බුද්ධ පූජාව තියනවා. ඊට පස්සේ හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි එකහුව වෙලා බුදුන් වදින්න. ඔච්චරයි. මේ ටික කරනවා නම් අය ප්‍රශ්න තියෙනවද ගෙවල් වල? කියමු බලන්න ඕකේ මොකද්ද තියෙන ගැඹුර? ඕකේ මොකක්ද නොතේරෙන්නේ නැති තැන? වෙන කිසි දෙයක් කියන්නේ මං ඔය ටික විතරක් කරන්න. ඊට පස්සේ මෙහි පිරිවනට දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට සැරයක්ද? මාස් පතාද නාය ගන්න? අපුච්චේ අවුරුද්දකට සැරයක් දාන්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් ජීවිත කාලෙට 20 30 සතාවන්නේ දාන්න දෙන්න හම්බෙන්නේ. අවුරුද්දකට සැරයක් තියෙන දානේ කවුද ගේන්නේ? එනවා අම්මයි තාත්තයි දරුවෝ සේරම සුදු ඇඳගෙන. මෙහෙනම් එනවත් ඇති. අනිත් සේරමත් හරියන්නේ ඒක විතරක් නොවෙන්න බෑනේ. දරුවොත් එක්ක එන්න අවුරුද්දකට සැරයක් කියන දාන්නේ තියලා දුවන්නනේ බලන්න. අහනකොට වැට්ට යන්න පරක් වෙනවලු. අවුරුද්දකට සැරයයි දාන්නේ තියෙන. ඔය වෙල් වලට බත් අදිනවා වගේ පන්සල් වලට දන් ගේන්න එපා පින්නතුනේ. ඔය ගොඩක් දායකයෝ නායක අහන්න මේ පාන්සකුලේ පිරිමහ ගන්නනේ දායකම් කරන්න. එහෙම කරන්න එපා. දරුවොත් එක්ක එන්න. අවුරුද්දකට සැරයක් නම් තියෙන්නේ. එච්චර කල් අපිට ඉන්න බෑ. මාසෙකට සැරයක්. වෙනතුනේ අවුරුද්දට දවස් 12යි. ඔකට පැය දෙක ගන්න ගියත් පැය 24යි අවුරුද්දට. දරුවොත් එක්ක එන්න. දරුවන්ට උගන්වන්න පුතේ සෙරෙප්පු දෙක ගලවපන් ගේට්ටුව ගාවේ. මේ පොඩි හාමුදුරුවෝ පිරිලා මේ ආයතනේ මේ විහාරමලු අමදින්න, බොහොමලු අමදින්න, චෛත්‍යමලු අමදින්න. මේ නායක හාරන්ට ශක්තියක් වෙන්න ඕන මොකේද? පින්නතුනි මම මේකත් කියනවා පරක්කුණත් කමන්නේ. ඔය පිරිවෙන් වලට දන් දෙන එකේ තරම් ආනිසංසය වෙන කොහෙවත් නැහැ පින්නතුනි. හොඳට දෙන්න. හොඳට උයාගෙන ඉන්න රැටත්. හොඳට උයාගෙන ඉන්න. මේ සද්දට බණ කියන වචනයක් ගානේ පිං සිද්ධ වෙන්නේ කාටද? දන් දීපු දායකයන්ට පින්නතුනි. මේ ඇඟේ දුවන්නේ කාගේ ලේද? දායකයන්ගේ ලේ දහඩියේ කඳුළු. අවුරුදු 9 ගෙදර හිටියේ 18ක් දන් දුන්නේ මිනිස්සු. පින් සිද්ධ වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? එහෙම පොඩි හාමුදුරුවෝ තමා මෙතන හැදෙන්නේ. උන්වහන්සේලා ගැන බලන්න ඕන. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං සංඝයාගේ ගුණ කියන තැන කියනවා. පින් කෙතක් බඳු ඉල්ලුනේ. රටකජු දෙකක් වලල්ලා පඳුරක් ගලවන්න සම්බුද්ධ ශාසනයේ පින්කම් කරපුවාම එහෙමයි පින්නතුනි. දැන් මේ බණ කියන්නේ අද දවල් දාන දීපු දායකයන්ට පින් සිද්ධ වෙන්නනේ. හාමුදුරුවන්ට දීපුවාම ඒකයි වෙනස. මේවා පූජා.
නායක හරුන්ගේ දායකයෝ නම් එහෙම නැතුව ඇති සමහරක් තැන්වල දායකයෝ ඉන්නවා. අපූර්වට කියනවා නායකයන් කොච්චර හැදුවත් ඉවරයක් නෑලු පන්සල. වැලි සවලක්වත් දාන්න ඇවිල්ලා නෙමෙයි. ඇත්තටම මොකටද මේ හදන්නේ? නායක හරුන්ටත් මේවා පුද්ගලිකවත් හිතිලා ඇති. ඔය මහන්සිය, ඔය කැපවීම, ඔක පුද්ගලික දෙයකට යෙදෙව්වනම් මෙලහට හොඳ කම්පැනි එක අයිතිකාරයෙක්. ඒ පරිපාලනය, ඒ කළමනාකරණය මෙතන ඉන්න කාටවත් ඕක කරන්න පුළුවන්ද? මොකක් වෙනුවෙන්ද ඒ කරන්නේ? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පින්නතුනි. මේවා ගොඩනගෙන්න ඕනේ. පින්නතුනි අපේ මුළු ලෝකෙටම මෙච්චරයි තියෙන්නේ. මෙච්චරයි මේ ලංකාවේ විතරයි. දසදහස් ගාණින් හාමුදුරු බිහි වෙන්න ඕනේ. දැනුගත් භික්ෂු පරම්පරාවක් ඇති වෙන්න ඕනේ. එහෙම පොඩි හාමුදුරුවරු ඔය කෝටියක් අඩුපාඩු ඇති. කෝටියක් වැරදි ඇති. පින්නතුනි ඔය මේ මඩ ගොඩේම නෙමේ මල් පිපෙන්න ඕනේ. අය උඩ පිපෙන්න බෑනේ. මඩෙන්මයි හැදෙන්න ඕනේ. ඒ නිසා කවදාවත් අරහත් දජය දරාගෙන ඉන්න උතුමන්ට ගරහන්න නම් එපා. දාරක බීජවලටත් එක්ක හෙන ගහන පව් වැඩවුවා. ඇයි? වෙනදට කවුද මේක කරන්නේ? ඒ නිසා පොඩි හාමුදුරුවෝ ටික හරි ආදරෙන් බලාගන්න. ගෞරවනීය මහා සංඝරත්නය හරි ඕනකමින් නඩත්තු කරන්න. නායකයන් 1000 පන්නල ඇති දායකයෝ. එක්කහුවෙන්න කණ්ඩායම් හැදෙන්න මේවා නඩත්තු කරන්න මේවා ගොඩනගන්න තව වැඩ හදන්න. පින්නතුනි බැබලෙන්න ඕන. පින්නතුනි ඒ අපේ අනන්‍යතාවය. දස දහස් ගණනින් හාමුදුරුවරු මේ පිම්බිමෙන් බිහි වෙන්න ඕනේ. එතකොට තමයි මෙහෙම හිතන්නකො ලංකාවේ නේ බණ කියන හාමුදුරුවෝ 100ක් එකපාර හැදුනොත් අය මේකේ ප්‍රශ්න නැහැ පින්නතුනි. බුදුදහම වැළඳ ගන්න. කතෝලික ක්‍රිස්තියානි මුස්ලිම් මිනිස්සු බණහන. අදත් මුස්ලිම් අම්ම කෙනෙක් ආවා. කතෝලික තරුණයෝ බණහන. මම ඔය එතර වැඩිහම වැඩිපුරම බුදු පිළිම පූජා කරන්නේ කතෝලික තරුණයෝ. ඉස්සරහ ජේසු පිහිටයි කියලා ගහලා අතේ ගහගෙන ඉන්නවා නායක අහන්න අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. උන් දන්නේත් නැහැ කණ එකක්ද බොන එකක්ද කියලා. ඇයි? පිළිතුරු මේ මොකක්ද මේ බැබලෙන්නේ අපේ ශාසනය? මේ ධර්මයේ ආශ්චර්යය. මේක වැඩි වෙන්න ඕනේ නැද්ද? සිවුරේ බලය, පන්සලේ බලය වැඩි වෙන්න ඕනේ. ඒ බලය වැඩි වුණාට සමාජයට සෙතක් මිස කවදාවත් දොසක් වෙන්නේ නැහැ. මම මේ බණ ඇතුළේ ඇත්තන්ට කිව්වද රුපියල් 500ක්වත් දෙන්න කියලා? නෑ. අපි ගෙදර හැදුවා, සමාජය හැදුවා, පවුල හැදුවා, ආධ්‍යාත්මය හැදුවා, බුද්ධ වත කරන්න හුරු කරා, පින්නට දහමට නැඹුරු කරා, තරුණයන්ට අවවාද ටික දුන්නා, ගොඩ නැගෙන හැටි කිව්වා, පෞරුෂය සකස් කරගන්න විදිහ කිව්වා, පන්සලත් එක්ක බද්ධ වෙන විදිහ කිව්වා. අය අම්මලාට කවදාවත් ගෙවල් වල අඬන්න ඕනේ නැහැ දරුවෝ ගැන හිතලා. ඒ නිසා අම්මා තාත්තා හරි ලෙන්ගතුව ඉන්න. දරුවෝයි අම්මයි තාත්තයි හරි ආදරෙන් ඉන්න. මහ ලොකු දෙයක් ඕනේ නැහැ. පුළුවන් නම් එකට බත් කන්න. මම අපේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්නේ අම්මා තාත්තා ගාවට යන්න. අම්මා තාත්තා වැළඳ ගන්න. ඔය සමහර කොල්ලෝ ඉන්න අම්මට වේසි කියලා බයිනවා.
මුකුණු හරපෙන් බයිනවා දරුවෝ අම්මටයි තාත්තටයි. තාත්තලා කියලා තාත්තලා දැනගන්න ඕන ඉතින් ඕවා ටිකක් අඩු කරගන්න. එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරකා මරන්න හිතිලලු තියෙන. කවුද අරකා කියන්නේ? ඇයි? හැමදාම බීලා ඇවිල්ලා තඩි ගහනවා කාටද? කුණු හරප කියනවා ගෙවල් වල. අනේ පිරිමිකම. අපූර්වට බීලා පාරේ යනවා බල්ලොන්ටත් මචං කියාගෙන විත්තියක්වත් නැහැ. ගෙට කොට වෙච්ච ගමන් තිරිසන් ගති ඉස්මතු වෙන්න. මෙහෙම වෙලා බෑ. අපි හොඳ බෞද්ධයෝ. අපි ප්‍රබුද්ධමත් වෙන්න ඕනේ. මතක තියාගන්න. අනේක තුල 1000ක් වැරදි තිබ්බත් අකම්පිත වෙන්න. අනේක තුල 1000ක් වැරදි තිබ්බත් අනේක අසත්පුරුෂ වෙන්න පුළුවන්. අනේක තුල නොමිනිස්කම් තියනවා වෙන්න පුළුවන්. අපේ සත්පුරුෂකම අපි තියාගන්න. අපේ මනුස්සකම අපි තියාගන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මේ ලෝකේ මේ ධර්මාසනෙත් ගහලා තියෙන්නේ. මේ පළවෙනි පාරට මේ අචින්තිතම්පි භවති. චින්තිතම්පි විනස්සති. මේක ඇත්ත බිනතුනි. මේකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ මතක තියාගන්න. බණ කියනකොට මං මැරෙන්න පුළුවන් අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. අපි මේක අවුරුදු 7-800ක් ඉන්නේ කවුරුත්. බොහොම පුංචි කාලයයි ඉන්නේ. ඒ කාලය තුල තරුණ කාලෙට බොහොම පොඩි කාලයයි. මැදි වයසට බොහොම ටිකයි. ඔය ජරාවට ව්‍යාධියට ඔය ටික බෙදිලා ගියපුවාම අපි පින්නදුනි අර බුදුහාමුදුරු උගන්වන්නේ අත්තාහි අත්තනෝ නැති අපිට අපි නැති වෙනවා. මගේ මේ අතින් මේ තියෙන වතුර වීදුරුව ගන්න බැරි වෙන දවසක් එනවා එන්නද? මගේ කටින් මට තේ කහට ටිකක් බී ගන්න බැරි වෙනවා. දැකලා නැද්ද අර නහයට බටයක් ගහලා පුණීලෙන් වක් කරනවා. සල්ලි තිබ්බට වැඩක් තියෙනවා. පින්නදුනේ අපි කැමති ඇඳුම අඳින්න බැරි වෙනවා. මගේ ලිඳ මගේ වෙල මගේ කුඹුර මගේ ගේ මගේ බාත්රූම් එක මොකවත් නැහැ. මගේ කටින් මට කතා කරන්න බැරි වෙනවා. ඔත්පොළ මේ බුදුවරු උගන්වන්නේ ජරාවට මරණානුස්සති කමඨහං දේශනාවේ අපූර්වට උගන්වනවා. කුතෝ පුතෝ කුතෝ ධන කවර ධනයක්ද කවර පුතුද බිනතුනේ මේ බොහොම ඉන්න ටික කාලය තුල සත්පුරුෂෝ විදිහට ඉන්න. එක පාපයක්වත් කරන්න එපා. එක කැත වැඩක්වත් කරන්න එපා. එක අකුසලයක්වත් කරන්න එපා. කිසි කෙනෙකුට රිද්දන්න එපා. ඕනතරම් නින්දා කරයි ගරහයි. පින්නතුනි මට අදත් කියන ලෝය කෙනෙක් කතා කරලා අර කවුරු හරි ඔය තට්ටේ බාලා ඉන්න වයසක මාමා කෙනෙක් ප්‍රසිද්ධ මිනිස්සෙක් වෙන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. කත්නෝරුවේ සිරිදම්මට කෝටි ගණන් සල්ලි පොම්ප කරලා වෙබ්සයිට් ප්‍රමෝට් කරලා මේ රතන සිරියන දැන් දැක්කේ මේ මෙහෙම කරන්න කියලා. පින්නතුනි අපේ පන්සලට ආව සිග්නල්වත් නැහැ ෆෝන් එකකටව. තව කියනවා මං කුඩු විකුණනවලු ගංජා විකුණනවලු හෙරෝයින් විකුණනවලු. මට හිනත් යනවා. ඉතින් මට කියනවා මේ එන්තරවාසියවන්ට මෙහා මට වචන දෙන්න. පින්නතුනි අපි හාමුදුරුවරුනේ. ශාක්‍ය පුත්‍රයෝ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ අකම්පිතව ඉන්නේ. ඔය පොල් කෝම්බවලට අපි හෙල්ලෙනවද? නෑ. මේ යන ගමන මේ සඳහම් චාරිකාව හාමුදුරුවරුන්ට තරං ගරහන්න පහසු වෙන කාටද? එනිසා මතක තියාගන්න. මේක ලෝකේ හැටි. මිනිස්සු වඳින අත් දෙකෙන්මයි පින්නතුනි බෙල්ල මෙරිකන්න අනිත් පැත්තට. ඔය නායකහරණ කොච්චර හොඳට හිටියත් මොකක් හරි වුණාම ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. මෙහෙ දහම් පාසලක් තියෙනවනේ නායකහරණ. මට බණවලට කියනෙකුත් නැහැ මම මේ කියලා තමයි යන්නේ. ඔය සමහර දහම් පාසල් වල නායකහරණ පොර කනවා ශිෂ්‍ය නායකකමට. ඔය දහම් පාසල් එවන්නෙම බැරි වෙලාවත් නායකහරණ තරගෙට දැම්මේ නැත්තම් එහෙම. ඒ කියන්නේ මම කියන විදිහටම කියන්නද?
අර දහම් පාසල් ගුරුවරුන්ට බයිනවා. එවුන්ට ඕනේ එවුන්ලු දාගෙන තියෙන්නේ. බැරි වෙලාවත් අරගෙන නැත්නම් ආය පන්සලට එවන්නේ. පින්නතුනි තමුත් ඒකම නම් දොස්තරලා ඉන්නවත් දන්නේ එව්ව මානසික රෝග. එව්වට වෙනම බෙහෙත් ගන්න. දහම් පාසල් එවන්න අකම්පිත දරුවෙක් හදන්න. ශාසන මාමක දරුවෙක් හදන්න. වතපිලිවෙත හඳුනන ගුණදහම් යහපත්කම් අඳුර ගන්න පුළුවන් දරුවෙක් හදන්න. එහෙම දරුවෝ සෙරෙප්පු ගෙනල්ලා ගලවන්නේ ස්තෝප්පුවේ. දරුවන්ට තියෙන්න ඕන ගේට්ටුවෙන් ඇතුළට අඩිය තියෙනකොට මේ පන්සල එව්වම් මොකවත් නැහැ. ආහාරෙන් වයින් කරලා යවන්නේ ශිෂ්‍ය නායකකමට ඉල්ලපන් කියලා. එව්වා ලෙඩ පින්නතුනේ ඕන් අඳුර ගන්න ඕනේ තියෙන රෝග. ඒ නිසා මේ පන්සලත් එක්ක සාසනික ගනුදෙනුව කරනකොට හරි පරිස්සමට කරන්න. භික්ෂුන් වහන්සේලා ටික රැකගෙන මේ ගමන යන්න. එතකොට තමයි ලෞතර තථාගතයන් වහන්සේ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන යන මේ ගමනේ කෙළවරුන් වහන්සේ ලෝකවාසී සත්‍යය වෙනුවෙන් පතල මහා කරුණාවෙන් දේශනා කරපු සී සද්ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන් ගමනට අඩියක් තියන්න වෙන්නේ. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. මෙවැනි ධර්ම දේශනා දිනපතා නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.